මුන් මහත්තයා ඇට පිටින් ගංජා ගහලාද මුන්ට පිස්සු. මහත්තයා මේ තියෙන්නේ දැන් කපන ගොයන්. මේ කැපෙනවා. නිසි මිලක් නැණි මහත්තයා. ඒ වුණාට මං ඊයේ ටීවී එකේ දැක්ක නාමල් කරුණාට ඇඹිලි පිටිය ගිහින් කියනවා කෙහෙල් ගහ දාලා ඇඳුමක් එන මැෂින් එකක් ගේනවලු. මහත්තයා මෙහෙම කරන්න වුණා හොඳ නැද්ද? නාමල් කරුණාට මෙහින් දාලා ඉස්සරර හිටපු විපක්ෂ හිටපු නාමල් කරුණාට එළියට ගන්න පුළුවන් නම් අර එදා ගොයන් කාලා අඹුඩ ගහලා කොළඹට අපේ ගොවියෝ ගෙනියලා විපක්ෂ හිටපු නාමල් කරුණාට නැවත ගන්න මැෂින් එකක් හැදුවා නම් හරියටම හරි ඔන්න වී ටික ගෙනාවා ගෙදරට. ගෙදරට ගෙනල්ලා ටීවී එක බලනකොට මට පේනවා එක ගල් මූසලයක් කියනවා ලංකාවේ යල පටන් අරන් නැල්ලු වී ගන්න. දැන් වී විකුණන්න බෑ මේවට ගිය වී දන් දරා ගන්න. ලංකාවේ යල පටන් අරන් නැල්ලු මේ මිනිස්සයා කියනවා මේ වී ගන්න. යල පටන් ගන්න. එතකොට මේ වැල්ලවාය තියෙන්නේ ශ්‍රී ලංකාවේ නෙවෙයිද? ඉතියෝපියාවේද මහත්තයා? මේ වැල්ලවාය දැන් කැපිලා ඉවරයි. 30 වෙනිදා දෙනවා වතුර අපිට ආපහු මුංගට කන්නට. මුන් මහත්තයා ඇට පිටින් ගංජා ගහලාද මුන්ට පිස්සු. මුන්ට දෙයියොන්ගේ හාල් කැය මුන් ආවේ කොහොමද මහත්තයා? මුන් ආවේ බාල පොහොර ගෙනල්ලා දෙන්නේ. අපි හොඳ පොහොර ගෙනල්ලා දෙනවා. අපි වී ගන්නවා උඹලගෙන් 150ට. එහෙම කියලා අපි ඇඳුවා මහත්තයා. අපි ඇඳගත්තා. අපි ඡන්දේ දීලා මුන් බලයට ආවා. දැන් මොකද්ද මුන් කරන්නේ? මුන් දැන් වී ටික ගන්න නෑ මහත්තයා අපේ. අන්න දැන් ලොරිය ඇවිල්ලා අපෙන් ඉල්ලනවා රුපියල් 70ට වී මහත්තයා. අමු වී. වේලපු 85යි. දෙන්න පුළුවන් ද මහත්තයා මේ ටික වික්කම මඩ වැඩට ගොඩන් වැඩට ගිය සල්ලි බැලුවම ආය ඇති දෙයක් නෑ රුපියල් 75ට වී දීලා. සියඹලා ගෙනාවෙම නෑ. මහත්තයා මාස 3ක පෙඟිච්ච යට කලිසම ගන්නවත් ඉතුරු වෙන්නේ නෑනි මහත්තයා මුන් කරන්න. මුන් ආණ්ඩුද මේ කරන්නේ මහත්තයා? මොනා මුන් කරන්නේ? මුන්ට තනි කරම පිස්සු මේ ඇමතිවරුට. ඇට නැති ගංජා ගහලා තින්නේ මහත්තයා.